මෙතෙන්දී අපි කතා කරන්න යන්නේ A-level සිලබස් එකට අදාළ වෙන දෛශික කොටස් ෆිසික්ස් වලට අදාළ වෙන දෛශික සම්බන්ධ සිද්ධාන්ත කරුණු ටික. ඒතර මෙතෙන්දී මේක අතර යාන්ත්‍ර විද්‍යාවට කලින් තියෙන පොඩි කොටසක්. නැත්නම් යාන්ත්‍ර විද්‍යාවේ ආරම්භයෙන් තියෙන පොඩි කොටසක්. මුලින්ම සාමාන්‍ය අපිට හම්බෙන භෞතික රාශි බෙදෙනවා අපේ මූලික ආකාර දෙකකට. එකක් තමයි දෛශික රාශීන්, අනිත් එක අදිශ රාශී. දෛශික රාශීන් සහ අදිශ රාශී. එතකොට අපි මුලින්ම රාශියක් දුන්නායින් පස්සේ දැනගන්න ඕන මේක අදිශ රාශියක්ද දෛශික රාශියක්ද කියලා වෙන් කරලා අඳුරගන්න. ඒතර දෛශික රාශියක් කියන එකේ අදහස තමයි දෛශික රාශියක් ගත්තයින් පස්සේ දෛශික රාශියකට විශාලත්වයක් තියෙනවා. ඕනම භෞතික රාශියකට විශාලත්වයක් තියෙනවා. දෛශික රාශියකට විශාලත්වයක් තියෙනවා නේ. ඒ වගේම නිශ්චිත දිශාවක් තියෙනවා. දෛශික රාශියක් වලින් පස්සේ නිශ්චිත දිශාවක් තියෙනවා. මොනවා නිශ්චිත කියන වචනේ අනිවාර්යයි. නිශ්චිත කියන වචනේ අනිවාර්යයි දෛශික රාශියක් සඳහා. අදිශ රාශියක් ගත්තයින් පස්සේ අදිශ රාශියකටත් විශාලත්වයක් තියෙනවා. හැබැයි නිශ්චිත දිශාවක් නැහැ. නිශ්චිත දිශාවක් නැත. හරි? ඒකට ඒ කියන්නේ දිශාවක් තියෙන්න පුළුවන්. ඒ දිශාව සැරින් සැරේට වෙනස් වෙනවා නම් නිශ්චිත දිශාවක් නේ. නේ? දෛශික රාශියක් ගත්තයින් පස්සේ නිශ්චිත දිශාවක් තියෙනවා. විශාලත්වය කියන රාශිය දෙන්නටම පොදු. විශාලත්වයක් සාමාන්‍ය භෞතික රාශියකට අනිවාර්යෙන් තියෙනවා. ඒතර විශාලත්වය මත නෙමෙයි දෛශික සහ අදිශ වෙන්නේ දිශාව මත පදනම් වෙලා. ඒතර දිශාව මත පදනම් වෙන්නේ නිශ්චිත දිශාවක් තියෙනවා නම් දෛශික රාශියක්. නිශ්චිත දිශාවක් නැත්නම් ඒක අදිශ රාශියක්. හරි? ඊළඟ දෛශිකයක් අංකණය කරන ආකාර කීපයක් තියෙනවා. මම මේකේ නෝට් එකක් වෙනම කියන්නේ නැහැ. Tamanට අවශ්‍ය කරුණු ටික නෝට් එක විදිහට දාගන්න. මේක වීඩියෝ එක නවත්ත හරි ලියා ගන්න. ඊළඟට දෛශිකයක් අංකණය කරන ආකාර කිහිපයක් තියෙනවා. ඒක දෛශිකයක් අංකණය කරන්නේ අපි උදාහරණයක් ගත්තොත් දෛශික රාශීන්ට අපි මෙතන ඉහළ කතා කරන්නේ දෛශික රාශීන් ගැන. දෛශික රාශීන් කියලා කියන්නේ විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් තියෙන රාශි. හරි? එතකොට මේකට උදාහරණ තමයි දෛශික රාශීන්ට උදාහරණ කීපයක් දැක්වුවොත් එකක් තමයි විස්ථාපනය කියන එක. විස්ථාපනයේට දිශාවක් තියෙනවා. නිශ්චිත දිශාවක්. පොලිවල දැනුමෙන් දන්නවනේ. ප්‍රවේගය, ත්වරණය, නිශ්චිත දිශාවක් තියෙන රාශිය. ඊපස්සේ තව ඉස්සරහට අපිට හම්බ වෙනවා ගම්ම්‍යතාවය, බලය. මේ වගේ දෛශික රාශීන් ගොඩක් හම්බ වෙනවා අපිට. ඉස්සරහට යද්දී. දෛශික රාශියක් අංකණය කරන්නේ අපි සාමාන්‍ය විස්ථාපනයක් දක්වන්නේ S අකුරෙන්, ප්‍රවේගයක් V අකුරෙන්, ත්වරණයක් A අකුරෙන්, ගම්ම්‍යතාවයක් P අකුරෙන් සහ බලයක් කැපිටල් F අකුරෙන්. එතකොට මෙතෙන්දී දෛශිකයක් අංකණය කරන්න තියෙන මූලික ආකාර කීපයක්. ප්‍රධානම එකක් තමයි දෛශිකයේ සංකේතය. දැන් ප්‍රවේග දෛශිකය කියන එක අපි සංකේතවත් කරන්නේ මේ විදිහට. ප්‍රවේග දෛශිකය කියන එක දක්වන්නේ V අකුර ලියලා ඒ V අකුර උඩින් මෙන්න මේ විදිහට පොඩි ඊතලයක් දාන්න. ඔන්න මේ විදිහට පොඩි ඊතලයක් එක්ක මොකක් හරි සංකේතයක් දැක්කොත් ඕකෙන් කියවෙන්නේ ඒක දෛශිකයක් කියන එක. හරි? එහෙනම් ත්වරණ දෛශිකය කියන කෙනා ත්වරණ දෛශිකය දක්වන්න පුළුවන් සිම්පල් A ඔය විදිහට ඊතලේ දාන්න. ත්වරණ දෛශිකය කියන එක. ඊළඟට එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා මේක අංකණය කරන්න. සංකේතය යටින් පොඩි ඉරක් දාන. ඕක නැත්නම් ඕක මෙන්න අර පොඩි දෙලිති ස්වභාවයක් එක්ක දාන ඉලාවුත් තියෙනවා. මේකත් එහෙමයි.
මෙන්න කෙලින් විතර ගන්න වෙලාවලුත් තියෙනවා නැත්තම් මේ විදිහට ගන්න වෙලාවලුත් තියෙනවා. නැත්තම් V අකුර බෝල්ඩ් කරනවා. ඒ කියන්නේ V අකුර මොකද තද පාටින් පාට කරොත් ඒකෙන් කියවෙන්නේ මේක දෛශිකයක් කියලා. තුරුණ දෛශිකයක් අංකණය කරන්න පුළුවන් ආකාර තුනක්. හරි. දෛශිකයක් කියලා අඟවන්න පුළුවන් ආකාර තුනක් තමයි තියෙන්නේ. දෛශිකයක විශාලත්වය දක්වන්න දෛශිකයක විශාලත්වය දක්වන්න අපි භාවිතා කරන සංකේත ක්‍රමය තමයි මෙන්න මේ දෛශිකයේ ලියලි වෙරළා දෙපැත්තෙන් දක්වන ওই විදිහට සිරස් රේඛා දෙකක්. උදාහරණයක් විදිහට පාරක් තියෙනවා. පාරක මොකක් කර අපි හිතමු වාහනයක් ගමන් කරනවා. දකුණු අත පැත්තට 20 ms ශ්‍රේණියක වේගය. ඒතර මේකේ ප්‍රවේග දෛශිකය මට ලියන්න පුළුවන්. මේකේ ප්‍රවේග දෛශිකය ලියන්න වෙන්නේ මේ විදිහට. v විතරයි සමානයි 20 ms ශ්‍රේණියක. මේක දිශාව දක්වන්නත් මේ විදිහට. මේක 30 ms ශ්‍රේණියක ප්‍රවේග දෛශිකය. ඕකේ විශාලත්වය දක්වන්නේ අපි ප්‍රවේග දෛශිකයේ මාපාංකයේ සමානයි නිකන් 20 ms ශ්‍රේණියක විශාලත්වය පමණයි. ඒතකොට දිශාව වැදගත් නැහැ. ඔය සිරස් රේඛා දෙක දෙපැත්තේ තියෙනවා කියලා කියන්නේ ඒකෙන් හැඟවෙන්නේ මේකෙන් කියවෙන්නේ විශාලත්වය පමණයි කියන එක. හරිනේ? ඊළඟට උදාහරණයක් විදිහට තව උදාහරණයක් හිතුවොත් අපි වස්තුවක් මත පිටම් බලයක් ඉදලා තියෙන විදිහට උඩට කියලා හිතමු. උඩට ওই විදිහට බලයක් ඉදලා තියෙන නිව්ටන් 10ක. එතකොට මේකේ දෛශික ස්වරූපයෙන් දැක්වුවොත් මේක බලයක් තියෙන්නේ බලය දක්වන්න පුළුවන් දෛශික ආකාරයකට දෛශිකාංකණයට අනුව 10 නිව්ටන් මේ බලයේ තියෙන දිශාව ඉහළට. මේ ඊතලේ කොහොම කරත් මේ විදිහට දක්වන්නේ. දකුණු අත පැත්තට කුඩියට. බලයේ විශාලත්වය දැක්වුවොත් මේකේ විශාලත්වය විතරක් දැක්වුවොත් නිව්ටන් 10යි. හරිනේ? ඔය විදිහට තමයි දෛශිකයක් අංකණය කරන්නේ. දැන් දෛශිකයක් නිරූපණය කරන්න අපි ග්‍රැෆිකලි ඇඳලා පෙන්නන්න මෙන්න මේ ක්‍රමවේදය භාවිතා කරන්නේ. අවශ්‍ය දේවල් වීඩියෝ එක නවත්තලා ලියා ගන්න. දැන් දෛශිකයක් කිව්වාගේ නිරූපණය කරන්න. දෛශිකයක් නිරූපණය. අර අංකණයක්නේ. නිරූපණය කරන්න භාවිතා කරනවා අපි ඊතලයක්. දෛශිකයක් නිරූපණය කරන්න භාවිතා කරන්නේ අපි ඊතලයක්. ඒ කියන්නේ මෙහෙමයි. උදාහරණයක් විදිහට වස්තුවක් මත අර කලින් වගේම බලයක් යොදන නිව්ටන් 15ක. හරි? නිව්ටන් 15ක බලයක් යොදලා තියෙන විදිහට වස්තුවක් මත කොහොමද නිරූපණය කරන්න කිව්වොත් මම කරන වැඩේ තමයි සරල රේඛාවක් ඉස්සේ නදිනවා. හරිද? සරල රේඛාවක් අඳිනවා මේ විදිහට. ඒක මත මේ විදිහට ඊහිසක් යනවා. දෛශිකයේ දිශාවට ඊහිසක් යනවා මේ විදිහට. දැන් දකුණු අත පැත්තට නිව්ටන් 15 තියෙනවා. ඔන්න ඕකෙන් තමයි දෛශිකය නිරූපණය කරන්න අපි සරල රේඛාවක් මත යොදන ඊහිසකින් මෙන්න මේ රේඛාවේ දිගෙන් තමයි නිරූපණය වෙන්නේ දෛශිකයේ විශාලත්වය. දෛශිකයේ විශාලත්වය. හරි? දැන් මේකේ නිව්ටන් 15ක් තියෙන්නේ මම මේක අඳිනකොට අඩි රුල තියලා අඳිනකොට මම මේක අඳින්නේ පරිමාණයකට අනුව නිව්ටන් 5ක් නිරූපණය කරනවා නිව්ටන් 5ක් නිරූපණය කරනවා සෙන්ටිමීටර් 3කින් කියලා හිතන්න. සෙන්ටිමීටර් 3ක දිගකින් නිව්ටන් 5ක් නිරූපණය කරනවා. ඒකට සෙන්ටිමීටර් 3ක දිගක් කියලා කියන්නේ සෙන්ටිමීටර් 3 ඒවා 3ක් අඳින්න වෙනවනේ මෙතෙන්ට. මෙතන සෙන්ටිමීටර් 3යි නිව්ටන් 5යි. ඒතර මේ කොටසේ නිව්ටන් 5යි.
ඒතර තව සෙන්ටිමීටර 3ක් කැලලක් වෙන් කරගත්තොත් එතනින් තව නිව්ටන් 5ක්. නිව්ටන් 15ක් සම්පූර්ණ තියෙන නිසා තව සෙන්ටිමීටර 3ක් අවශ්‍යයි. ඒතර ওই පරිමාණයට ඇඳුත් ඒ කියන්නේ මේ නිව්ටන් 5ක් නිරූපණය කරන සෙන්ටිමීටර 3ක් භාවිතා කරොත් සම්පූර්ණ මේ රේඛාවේ දිග සෙන්ටිමීටර් 9ක් විය යුතුයි. හරිනේ. ඔන්න ඔය විදිහට තමයි දෛශිකයක් නිරූපණය කරන්නේ. රේඛාවේ දිගෙන් දෛශිකයේ විශාලත්වය නිරූපණය වෙනවා. දෛශිකයේ විශාලත්වය නිරූපණය වෙන රේඛාවේ දිගෙන් රේඛාව මත යොදන ඊහිසෙහි දිශාවෙන් දෛශිකයේ දිශාව නිරූපණය වෙනවා. ඊහිස තියෙන මේම කියන්නේ දෛශිකයේ දිශාව මේ පැත්තට කියන්නේ. හරි. ඔය විදිහට තමයි දෛශිකයක් නිරූපණය කරන්නේ. තව උදාහරණයක් අපි හිතුවොත් මොකක් හරි වස්තුවකට තියෙනවා මේ පැත්තට 2 ms ඍණ 2ක තොරණයක්. ඒතර මම මේක නිරූපණය කරන්න යනවා සෙන්ටිමීටර් 1ක දිගකින් මම නිරූපණය කරන 1 ms ඍණ 2ක්. ඒතර 2 ms ඍණ 2ක් තියෙන නිසා මට සෙන්ටිමීටර් 2ක රේඛාවක් අඳින්න වෙනවා දිග. ඔය විදිහට දිශාව මේ දකුණු අත පැත්තට නිසා ඔය විදිහට හිසකින් නිරූපණය කරනවා. මෙන්න මේ දිග සෙන්ටිමීටර් 2යි. මේ පරිමාණයත් දක්වලා ලියලා තියෙන්න ඕනේ ඊළඟ පාදකයේ. හරි. ඒකට සෙන්ටිමීටර් 2ක් මේක දිගයි කියලා පේනකොට අපි දන්නවා හදාගන්න සෙන්ටිමීටර් 1කින් ms ඍණ 2 එකක් නම් සෙන්ටිමීටර් 2කින් ms ඍණ දෙකක් නිරූපණය වෙන බව අපිට හොයාගන්න පුළුවන්. එතකොට මේක දිග මැනලි වලට අපිට මේ දෛශික නිරූපණය කරපු දෛශිකයේ විශාලත්වය හොයාගන්න පුළුවන්. හරි. ඕක තමයි දෛශිකයක් නිරූපණය. තව උදාහරණයක් බලුවොත් අපි හිතමු වස්තුවක් ගමන් කරනවා. තුන්වෙනි උදාහරණය, පළවෙනි උදාහරණය, දෙවෙනි උදාහරණය, තුන්වෙනි උදාහරණය. වස්තුවක් ගමන් කරනවා අපි හිතමු දකුණු දිශාවෙන් අංශක 60ක්. දකුණු දිශාවෙන් අංශක 60ක් බටහිර දිශාවට 20 ms ශ්‍රේණියක ප්‍රවේගයක්. ඕක නිරූපණය කරන්න කියලා. ඕක නිරූපණය කරන්න කියලා කියනවා. ඕක කොහොමද නිරූපණය කරන්න කියන එක. එතකොට දකුණෙන් දැන් අපි දන්නවා දිශාවන් දන්නවනේ. මෙහෙ උතුර, නැගෙනහිර, දකුණ, බටහිර. හොමනේ. තොර දකුණින් අංශක 60ක් බටහිර දිශාව. දැන් ඔය කාලෙත් ඕක කියන පිළිවෙල අහුවෙලා ඇති. දකුණෙන් අංශක 60ක් බටහිර දිශාවට. ඔන්න දකුණ අපි ඔය විදිහට නිරූපණය කරාගෙන ඉතින්. දකුණෙන් අංශක 60ක් බටහිර දිශාවට. ඒක බටහිර දිශාවට කියන්නේ මෙහෙට. අංශක 60ක් බටහිර දිශාවට 20 ms ශ්‍රේණියක ප්‍රවේගයක්. හරි. අංශක 60යි. දකුණෙන් අංශක 60ක් බටහිර දිශාවට 20 ms ශ්‍රේණියක ප්‍රවේගයක්. ඒතර මම මේක 5 ms ශ්‍රේණියක ප්‍රමාණයක් ගන්න සෙන්ටිමීටර් එකකට සෙන්ටිමීටර 1කින් 5 ms ශ්‍රේණියකක් නිරූපණය කරනවා. දිශාව හරි විශාලත්වය ගන්න ඕනේ. එහෙනම් 20 ms ශ්‍රේණියක නිසා සෙන්ටිමීටර් මට අඳින්න වෙනවා 4ක් නේ. සෙන්ටිමීටර් 4ක් අඳින්න වෙනවනේ. එතන මේක මම අඳින්න ඕන සෙන්ටිමීටර් 4ක විශාලත්වයක් සහිතව. සෙන්ටිමීටර් 4ක දිගක් සහිතව තමයි මේ අඳින්න ඕනේ මේ රේඛාව. ඒක තමයි දෛශිකයක් නිරූපණය කරන ආකාරය. හරිනේ.